ඔබ සොයන්නේ පවුලේ හැමෝටම යන්න පුරුවන් සැප පහසු ෆැමිලි සෙඩාන් එකක්ද? එහෙම නැත්නම් පාරේ යනකොට කවුරුත් හැරිලා බලන රැලි ට්‍රැක් එකේ දූවිලිලා උස්සන වේගවත් මෘගයෙක්ද? ඇත්තටම Mitsubishi Lancer කියන්නේ මේ ලෝක දෙකේම අපූර්ව එකතුවක්. 1973 දී ලෝකයට බිහිවුණු Mitsubishi Lancer දශක ගණනාවක් පුරා වාහන ලෝකයේ පෙරලිකාරයෙක් වුණා. අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන Lancer Box මාදිලියේ සිට තරුණයන්ගේ සිහිනයක් වුණු CK කාණ්ඩය සහ Lancer EX දක්වා මේ වාහනය ආපු ගමන ඇත්තටම පුදුමාකාරයි. ලෝක ප්‍රකට WRC තරඟවලදී Lancer Evolution වාහන ලබාගත් ජයග්‍රහණය නිසාම සාමාන්‍ය Lancer එකටත් ලැබුණේ පුදුම පිළිගැනීමක්. ඇයි ලංකාවේ අපි Lancer එකට මේ තරම් ආදරේ? ප්‍රධානම හේතුව තමයි එහි ඇති හැඩකාර ස්පෝටි පෙනුම සහ විශ්වසනීයත්වය. මේ නිකම්ම වාහනයක් නෙවෙයි, ඕනෑම විදියකට මොඩිෆයි කරන්න පුළුවන් සුපිරි ප්ලැට්ෆෝම් එකක්. අමතර කොටස් සොයා ගැනීමේ පහසුවත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන ඉහළ ඉල්ලුමත් නිසා Lancer එකක් ගන්න කෙනෙක්ට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. සැප පහසු අතින් ගත්තත් Toyota Corolla වගේ වාහනවලට කරට කර සටනක් දෙන්න Lancer එකට පුළුවන්. හැබැයි මතක තියාගන්න, හැමදේම පරිපූර්ණ නැහැ. Lancer රථයේ හැන්ඩ්ලිං සහ ස්ටේබිලිටි එක ඉතාම ඉහළ මට්ටමක තිබුණත් ඉන්ධන කාර්යක්ෂමතාව හෙවත් ෆියුල් එෆිෂන්සි අතින් නම් එය තරමක් පිටුපසින් ඉන්නේ. විශේෂයෙන්ම පෙට්‍රල් මාදිලිවල තෙල් කෙරුවාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් ධාවනයේදී දැනෙන ඒ ගැම්ම සහ පාලනය වෙනුවෙන් ඒ පොඩි පාඩුව විඳගන්න ඕන තරම් අය ඉන්නවා. Mitsubishi සමාගම මේ වෙන විට Lancer නිෂ්පාදනය නතර කරලා තිබුණත් මේ නම කාර් ලෝලීන්ගේ හදවත් තුල සදාකාලිකයි. ඔබත් Lancer රථයකට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වාහන විස්තර දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.